ජීවිතේ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කරන හොඳ දෙයක් නම් අනිත් බාහිර සමාජයේ මොන ප්‍රශ්නයවත් ඒක නවත්තන්න එපා. හරි? මොකද ඕගොල්ලන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ඔයා. ඒක නිසා මම හිතන දෙයක් තමයි අපි මොන හරි දෙයක් කරනවා නම් ඒක මුලින්ම Tamanට හානියක් වෙන්න බෑ. ඊට පස්සේ අනිත් අයට අපේ වටපිටාව වෙන අයට හානියක් වෙන්න බෑ. ඊට පස්සේ අවසාන වශයෙන් තුන්වෙනියට ස්වභාව ධර්මයට හානියක් වෙන්නේ නැත්තම් මම හිතන්නේ ඒ කරන දේ හොඳ දෙයක් කියලා. ඒක නිසා ඒ දේවල් කීයටවත් අනිත් අයගේ විවේචන වලට නැත්නම් අනිත් අයගේ ඒ කතා වලට නවත්තන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ටිකක් කුහකතය වැඩි රටක්. හරි. ඒක නිසාමත් දන්නේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ. මොකද ගොඩක් මිනිස්සු හරි පණ්ඩිතයි. හොඳට බලන්න තැනක වැඩක් කරන්න ගියාම දැන් ඔයගොල්ලන්ට කැම්පස් ගියාම වුණත් එතනින් පස්සේ ජොබ් වලට ගියාම වුණත් හොඳට මේ දේ අත්විඳින්න හම්බෙයි. ගොඩක් වෙලාට හරි අමාරුයි එක මතයකට ඇවිල්ලා අනිත් අයගේ අදහස් වලට ගරු කරලා එක මතයකට ඇවිල්ලා වැඩක් කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ අදහස් හරි වෙනස් මිනිස්සුන්ගේ සහ අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න නැති ගතියක් තියෙනවා. හරි. ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ අනන්නතාවයක් දන්නේ නැහැ. ඉතින් ලංකාවේ එහෙම එකක් තියෙනවා. රටක් විතර ලොකු දියුණුවකුත් නැහැ. මොකද අපි පොඩි කාලෙත් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඇහුවේ ලංකාව කියන සංවර්ධන වෙමින් පවතින රටක්. ඉතින් තාමත් ඒක එහෙමයි. ඉතින් ජෙන්සි පරම්පරාවේදී ඕගොල්ලෝ හරි බලන්න මේ තියෙන සිස්ටම් වෙනස් කරන්න. මොකද ළමයි රට වෙනස් කරන්න හැමෝටම උවමනාව තියෙනවා. දැන් කතා කරන හැමෝම කියන සිස්ටම් චේන්ජ් එකක් යනනේ. ඉතින් ඒ වුණාට රට වෙනස් කරන්න කලින් තම තමන් වෙනස් වෙන මිනිස්සු කැමති නැහැ. හරි. මිනිස්සු හැදිලා ඉන්න කම්ෆර්ටබල් සෝන් එකකින් එළියට ගිහිල්ලා වෙනස් වෙන මිනිස්සු කැමති නැහැ. ඉතින් මිනිස්සු වෙනස් වෙනද මං හිතන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා. අනිත් එක තමයි පුළුවන් තරම් අනිත් අයට උදව් කරන්න බලන්න. දැන් ඕගොල්ලෝ උනත් කැම්පස් ගිහිල්ලා හරි ඒලවල කාලේ දැන් තව මාසෙක ඉහළ ඉවරයි. ඉතින් පුළුවන් තරම් අනිත් අය වැඩවලට උදව් කරන්න. එතකොට ඒ හරහා Tamanට ආවාසියක් වෙන්නේ. හරි දැන් හොඳ උදාහරණයක් ඔයා තව කෙනෙකුට මොන හරි ගාණක් හරි කියලා දෙන එකෙන් ඔයාට ආවාසියක් වෙන්නේ ඔයාට ඔයාගේ තව දුරටත් දැනුම වැඩි වෙන එක. හරි. ඉතින් පුළුවන් තරම් අනිත් අයට උදව් කරන්න. මොකද ඒක අපේ රටේ මම දකිනවා අඩුයි. දැන් මගේ අක්කා ඉන්නේ ජපානයේ එහෙ සෙටල් වෙලා ෆැමිලි එකක ඉන්නේ. ඉතින් අක්කා කියන දෙයක් තමයි ඒ රටේ මිනිස්සු එක්ක බැලුවම ලංකාවේ මිනිස්සු මොනවද කරන්න කියලා හිතනවා. ඉතින් ඒ රටේ මිනිස්සු මාර හොඳයි. මොකද අක්කා කියනවා දැන් මොකක් හරි පාරක් ගැන ඇහුවත් හරි පාරක් හරි මොකක් හරි ෂොප් එකක් ගැන මොකක් හරි දන්නේ නැති දෙයක් ගැන ඇහුවත් ඒ මිනිස්සු එයාගේ වැඩේ පැත්තකින් දාලා ඇවිල්ලා ඒ ෂොප් එකට ටිකක් කිට්ටු දානවා නම් ළඟට එක්කන් ගිහිල්ලා පෙන්නන තත්ත්වෙට මේ මිනිස්සුන්ගේ මයින්ඩ් එක හැදලා තියෙනවා. ඉතින් අපේ එහෙම නැහැනේ. අපි නිකන් මනුස්ස එක සමහර මිනිස්සු ඉන්නවා hina වුණත් hina වෙන්නේ නැති මිනිස්සු. හරි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බලන්න අනිත් අයට උදව් කරගෙන අනිත් අයගේ වැඩවලට සපෝට් එකක් දීගෙන ඉස්සරහට යන මනුස්සයෙක් බලන්න. මොකද මනුස්සාත්මයක් කියන්නේ හරිම දුර්ලභයි. ඉතින් ඒ හම්බුන මනුස්සාත්මිනු තමන් පුළුවන් තරම් බලන්න මේ ජීවිතේ කරන්න පුළුවන් හොඳ දේවල් විතර කරන්න. මොකද විශ්වාසය තියාගන්න. කියන්නේ සමහර තැන්වලදී ප්‍රශ්න එන එකත් එක්ක අපිට හිතෙනවා ජීවිතේ එන ප්‍රශ්නත් එක්ක කොච්චර කරත් මට වෙන්නෙම හැමදාම නරක දේවල් කියලා. එහෙම නැහැ. ජීවිතේ හරියන කාලයක් එනවා ප්‍රශ්න එනවා. ප්‍රශ්නහම සමහර තැන්වලදී ඔයගලන්ට ජීවිතේ එපා වෙනවා හරි මොන හරි අතාරින්න හිතුනොත් ඒ වෙලාවට తాවකාලික ප්‍රශ්න අතාරින්න. මොකද සමහර ප්‍රශ්න තියෙනවා ළමයි ඔයගලන්ට ඒ වෙලාවේ සොලියුෂන් දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒක කාලයත් එක්ක විසඳේ කියලා හිතාගෙන ඕගොල්ලෝ එදිනදා වැඩ ටික කරගෙන ඕගොල්ලෝ හොඳ දෙයක් නම් කරන්නේ කවදාක නරකක් වෙන්නේ නැහැ. කවදාද දවසක ජීවිතේ හරියනවා. හරි. ජීවිතේ කියන්නේත් අර වේව් එකක වගේ තමයි. ඒ කියන්නේ දුක, සතුට, සැප, නිന്ദා, අපහාස හැමදේම වෙනවා. ඉතින් ඒක එක්ක ඉස්සරහට යන්න පුළුවන්. හරි. ඒක නිසා අලුත් පරම්පරාව විදිහට ඕගොල්ලෝ හරි ඔලුවට ගන්න මේ සිස්ටම් එක චේන්ජ් කරන්න මුලින්ම මිනිස්සු විදිහට අපි වෙනස් වෙමු. ඒ වෙනස් කරගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් රට ලස්සන කරගන්න. හරි. මේ රට ඇත්තටම හොඳ රටක්. ඒ කියන්නේ සබා ධර්මයේ පැත්තෙන් ගත්තත් අනිත් සම්පත් අතින් ගත්තත් හොඳ රටක්. ඊතර මං හිතන්නේ මිනිස්සුන්ගේ මොකක් හරි අවුලක් තියෙනවා. අර තියෙන කොහොකත් එක මිනිස්සුන්ට දිනු වෙනත් බෑ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මහන්සිලා කොහොම හරි ගේමක් ගහලා ජීවිතේ යම් තැනකට ගෙනාවු මිනිස්සුන්ගේ මම දැකලා දෙනවා අර ඔය මං කියන කොහොක ගතිය අඩුයි. අර තමන් දෙයක් කරගෙනත් නෑ අනිත් මිනිස්සු මොන හරි දෙයක් කරන්න හදනකොට ඒකට වචනකින් හරි මොන හරි කියලා ඌ අට්ටන්න බලන සමාජයක් තමයි එළියේ තියෙන්නේ. හරි. ඒක නිසා ඔයා කවදාකවත් ඔයාගේ ටාගට්ස් කියන දේවල් ඔයා ගාම තියාගෙන අනිත් මිනිස්සුන්ට කියන්න යන්න බෑ. මොකද එහෙම කියන්න ගියොත් එහෙම කරන්න අමාරුයි. මොකද මිනිස්සු පුළුවන් තරම් බලන්න අපිට සපෝට් කරන්න නෙමෙයි අපිව ඉන්න දෙනුත් පල්ලෙහාට අදින්න තමයි. හරි. බොහොම අතරොස්සක් පිරිසක් විතරයි ඔයාගේ ගමනට ශක්තියක් වෙන. ඉතින් ඒ වගේ මිනිස්සුන් හරි පරිස්සම් කරගන්න. අනිවාර්යෙන් ඔයාගේ ටාගට්ස් කියන දේවල් ඔයාගේ ඇතුළම තියාගන්න. ඒවා ඇචීව් කරන දවස් විතරක් එළියට පෙන්නන්න. එතකන් නිශ්ශබ්දව ඔයාගේ ගමන යන්න. හරි. ඒක නිසා ඔයගොල්ලෝ ඔලුවට ගන්න අර මං කිව්ව දේ ඔයගොල්ලෝ කරන්න හොඳ දෙයක් නම් මොන විවේචන මොන බාධකාවක් ඒ දේ නවත්තන්න බෑ. දෙක ඇදගෙන යන්න. හරි.